භාගතුන් වහන්සේ මෛත්‍රී භාවනාව ගැන දේශනා කරනකොට භික්ෂුන් වහන්සේලාට ලස්සන උදාහරණයක් කියනවා. මහණෙනි, තියුණු ආයුධයක් තියෙනවා. යම් කෙනෙක් අරගෙන ඒ තියුණු ආයුධය නවලා කඩලා අතට තද කරලා එයා ඒක පෙන්වන්න හදනවා, එයාට ඒක කරන්න පුළුවන් කියලා. අර කැපෙන තියුණු ආයුධය Tamanට ඕන විදිහට ඒ පැත්තට මේ පැත්තට හරව නවලා කඩලා තලලා එහෙම Tamanට කරන්න පුළුවන්ද මහණෙනි? ඇහුවා අතට අරගෙන. බෑ ස්වාමීනි කිව්වා. බෑ ස්වාමීනි කිව්වා. ඇයි මහණෙනි මේ තියුණු ආයුධය එහෙම Tamanට ඕන විදිහට හසුරවන්න බැරි? ස්වාමීනි ඒකේ හානිකර ප්‍රවණතාවය වැඩි කිව්වා. ඒ කියන්නේ යම් කෙනෙක් ඒකට සූදානම් වෙනවා නම් එයාගේ පැත්තට වෙන්න තියෙන හානිය වැඩි කිව්වා. මහණෙනි ආන්න ඒ වගේ කිව්වා මෛත්‍රී භාවනාව. මහණෙනි අන්න ඒ වගේ කිව්වා මෛත්‍රී භාවනාව. යම් මෛත්‍රී භාවනාව වඩන යම් කෙනෙකුට යම් අමනුස්සයෙක් හෝ වේවා විපතක් කරදරයක් කරන්න එනවද එයා වෙහෙසටපත් වෙනවා කිව්වා. තේරුණාද? වඩන්න පොඩි වයස පුළුවන් වයසේ ඉඳලා පුරුදු වෙන්න පින්වතුනි. කායිකවත් තරහ වෙන්නේ නැහැ මම. කාටවත් නපුරුකම් කරන්නේ නැහැ මම. කායිකවත් හිතමනාපකම් හදාගන්නේ නැහැ මම. මොකටද ගෙවි යන හිතට මොකටද අපි නැවත එහෙම කරන්නේ? ඒ වෙලාවේ සිදුවීම වුණා. ඒක එතනින් අමතක කරා. ඊළඟ විනාඩිය අපි කතා කරා. හැම වෙලාවෙදිම අවබෝධය ගන්න පුළුවන් අපිට. අවබෝධය ගන්න පුළුවන්. අවබෝධය ගන්නවා මිසක තරහම තියාගන්න එපා. පුද්ගලයන් සම්බන්ධව අවබෝධය ගන්න පුළුවන් අපිට. ඒ පුද්ගලයන් සම්බන්ධව අවබෝධය ගන්න බැරිකම නිසා තමයි අපි ගහන කෙනාට ගහන්න යනවා. බනින කෙනාට බනින්න යනවා. නිඳා කරන කෙනාට නිඳා කරන්න. අපහාස කරන කෙනාට අපහාස කරන්න යනවා. හැම වෙලාවෙදිම රිටර්න් එක දීලා සතුට වෙන්න හදනවා. ඒක වැරදි. කෙනාව තේරුම් ගන්න කිව්වා, පුද්ගලයාව තේරුම් ගන්න කිව්වා, පුද්ගලයාගේ හැසිරීම තේරුම් ගන්න කිව්වා, පුද්ගලයාගේ විදිය තේරුම් ගන්න කිව්වා, තරහ බැඳ ගන්න එපා කිව්වා. ඒ සිදුවීම ඒ විනාඩිය තුල සිද්ධ වුණා. ඒ සිත ගෙවිලා ඉවරයි. ඒ සිත ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඒ සිත තවම තියෙනවා කියලා නැවත පවත්වනවා කියලා කියන්නේ ඒක අනුවන ක්‍රියාවක්, මෝඩකමක්. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා අමනුස්සයෙක්ටවත් හානි කරන්න බෑ කිව්වා මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනකොට. මෛත්‍රී කියන ධර්මයේ ලස්සන ධර්මයක්. ටික ටික හිතට පුරුදු කරන්න. ටික ටික හිතට පුරුදු කරන්න. අපි කියන නිසා නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ නිසා ඒ බුද්ධ වචනය මම දිගින් දිගට හිත පුරුදු කරනවා කියලා බුද්ධාව වාදයක් මම මේ ක්‍රියාත්මක කරන්න කියලා Tamanට දැනෙනවා. Taman මෛත්‍රියෙන් කටයුතු කරනකොට කොයිම තැනකවත් කේන්ති ගන්න එපා. උනා නෝනා වගේ ඉන්න. බනිනකොටත් ඇහුණ නැහැ ඇහුණා වගේ ඉන්න. ගහනකොටත් දැනුණා නොදැනුණා වගේ ඉන්න. වේදනානුපස්සනාවෙන් පුළුවන් ඒවා හදන්න. හරිම ලස්සනට පුළුවන්. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හතරක් තියෙනවා. වේදනානුපස්සනාවෙන් පුළුවන් දැනුණා නොදැනුණා වගේ ඉන්න හදන්න පුළුවන්. පෙනුණා නොපෙනුණා වගේ ඉන්න හදන්න පුළුවන්. ඇහුණා නැහැ ඇහුණා වගේ ඉන්න හදන්න පුළුවන්. මේක ධර්මයෙන් හදන්න